සුබ දවසක්. අද අපි කතා කරන්නේ චෙක්පත් පිළිබඳව. චෙක්පතක් කියන්නේ මොකක්ද? චෙක්පතක් මගින් කාටද ගනුදෙනු කරන්න පුළුවන්? සහ චෙක්පතක් මගින් ගනුදෙනු කිරීමේ වාසි මොනවද සහ අවාසිදායක තත්ත්වයන් තිබෙනවා නම් ඒ මොනවද කියන කාරණාවයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉස්සෙල්ලම අපි දැනගමු මොකක්ද චෙක්පතක් කියලා කියන්නේ. චෙක්පතක් කියලා කියන්නේ ජංගම ගිණුම් හිමියෙක්. නැත්නම් කරන්ට් account එකක් තියෙන්න ඕන. කරන්ට් account එක කියන්නේ මොකද්ද? ජංගම ගිණුමක් කියන්නේ මොකද්ද කියන කාරණාව මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්නම්. ජංගම ගිණුමක් තියෙන කෙනෙක්ට පුළුවන් තමන්ගේ ජංගම ගිණුමේ මුදල් පාවිච්චි කරලා ගෙවීම් කටයුතු කරන්න. එතකොට ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට බැංකුවෙන් චෙක් පොතක් හම්බ වෙනවා. ඒ චෙක් පොත අපි ළඟ තියාගෙන අපිට ගෙවන්න ඕන ගෙවීම ඔබගේ කස්ටමර් කෙනෙක්ට ඔබගේ සප්ලයර් කෙනෙක්ට නැත්නම් තවත් ව්‍යාපාරිකයෙක්ට කිසියම් හෝ ගෙවීමක් කරන්න තියෙනවා නම් ඔබ ඔබගේ ලාච්චුවේ තියෙන මුදල් පාවිච්චි කරන්නේ නැතුව ගිණුමේ තියෙන මුදල් ටික පාවිච්චි කරලා ගෙවීම් කරන්න පුළුවන් ක්‍රමයක්. එතකොට මේ චෙක් පතක් මගින් කෙරෙන්නේ ජංගම ගිණුමේ ඔබ මුදල් තැන්පත් කරනවා. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, ස්වයං රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබ ලොකු රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. රැකියාවෙන් එන වැටුප, ස්වයං රැකියාවෙන් එන ආදායම, ව්‍යාපාරයෙන් එන ආදායම ඉස්සෙල්ලම ඔබ ජංගම ගිණුමේ නැත්නම් කරන්ට් account එකේ තැන්පත් කරනවා. එතකොට ඔබගේ මුදල් තියෙන්නේ කරන්ට් account එකේ. ජංගම ගිණුමේ. ඒතර බැංකුවෙන් ලැබුණු අර මම කලින් සඳහන් කර පරිදි බැංකුවෙන් ලැබෙන චෙක් පතින් ඔබ මොකද කරන්නේ? ඔබට ගෙවන්න තියෙන ගෙවීම අදාළ පුද්ගලයාගේ නම ලියලා ඒ අදාළ මුදල කීයද කියලා චෙක් පතේ ලියලා චෙක් පතේ ලියද්දි මුදලින් සහ ඉලක්කමෙන් දෙකෙන්ම ලියන්න ඕනේ. චෙක් පත ලියන විදිය ගැන වීඩියෝ එකක් අපි ඉස්සරහට කරනවා. ඉතින් සඳහන් කරලා ඔබගේ අත්සන යොදලා ඔබ අදාළ පුද්ගලයාට මේ චෙක් පත දෙනවා. ඒතර චෙක් පත අරගෙන මේ පුද්ගලයා තමන්ගේ ඒ බැංකුවට යනවා. බැංකුවට ගියාට පස්සේ ඔබට එයාගේ අනන්‍යතාවය තහවුරු කරගෙන අදාළ මුදල් ප්‍රමාණය ඔබගේ ගිණුමෙන් අඩු කරගෙන අදාළ පුද්ගලයාට ලබා දෙන ක්‍රමවේදයක් තමයි චෙක් පතක් කියලා කියන්නේ. එහෙනම් චෙක් පතක් කියලා කියන්නේ ජංගම ගිණුම් හිමියෙක් විසින් තමන්ගේ ගනුදෙනු කරුවන්ට කිසියම් නම් කරන ලද පුද්ගලයෙකුට නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන්න කියලා බැංකුවට දෙන ඕඩර් එකක්. එතකොට මෙතෙන්දී අපි theoretical part එක ගැන කතා කරොත් the person who write the check is the drawer, right? Person who receive money from the check is the payee. Every time bank is the drawer කියන්නේ check පත ලියන කෙනා, drawee කියලා කියන්නේ බැංකුව අන ලදු කියලා අපි කියනවා. ඊළඟට payee කියලා කියන ආදායකයා කියලා කියන්නේ check පතින් මුදල් ලබා ගන්න පුද්ගලයා. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ ජංගම ගිණුමක් කියලා කියන්නේ? නැත්නම් current account එකක් කියලා කියන්නේ. current account එකක් විවෘත කරන්න පුළුවන් ජංගම ගිණුමක් විවෘත කරන්න පුළුවන් කමර්ෂල් බැංක් එකක පමණයි. කමර්ෂල් බැංක් කියලා කියන්නේ නිල් පාට බෝඩ් එක තියෙන කමර්ෂල් බැංකුව නෙවෙයි. ඒකත් ඔය මම කියන කමර්ෂල් කැටගරි එකේ බැංක් එකක්. මේ කමර්ෂල් බැංකුවක් එහෙම නැත්නම් වාණිජ බැංකුවක් කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජංගම ගිණුම් විවෘත කරන්න අවසර දීපු බැංකුව. එතකොට ඔබ දකින හැම බැංකුවක් එක්කම මේ චෙක්පත් මගින් ගනුදෙනු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. චෙක්පත් නිකුත් කිරීමේ ජංගම ගිණුම් විවෘත කිරීමේ අවසරය තියෙන්නේ ඔය වාණිජ බැංකු කියන කැටගරි එකට විතරයි. උදාහරණයක් විදිහට ලංකා බැංකුව, මහජන බැංකුව වගේ බැංකු රජයට අයිති වාණිජ බැංකු, ඊළඟට සම්පත් බැංකුව, සෙලාන් බැංක් එක, HNB, ඊළඟට නේෂන් ට්‍රස්ට් බැංක් එක, HSBC වගේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුත් ලංකාව තුළ තිබෙනවා. ඉතින් ඒ වාණිජ බැංකුවට ගියහම තමයි ඔබට ජංගම ගිණුමක් විවෘත කරන්න පුළුවන් සහ මේ චෙක්පත් ලබා ගැනීමේ හැකියාව චෙක්පත් මගින් පේමන්ට් එකක් කරන්න තියෙන chance එක ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කතා කරමු චෙක්පතක් මගින් ගනුදෙනු කරන්න පුළුවන් කාටද? දැන් චෙක්පතක් නිකුත් කරන්න බලය තියෙන්නේ කරන්ට් account එකක් තියෙන කෙනෙක්ට විතරයිනේ. ඒ කියන්නේ ජංගම ගිණුමක් තියෙන කෙනෙක්ට විතරයි. හැබැයි චෙක් පතක් ලබා ගන්න කරන්ට් account එකක් තියෙන්නම ඕන නැහැ. ඔබට සේවිංස් account එකක් තිබුණත් ප්‍රමාණවත්. එතකොට ඔබට ලැබෙන චෙක් පත ඔබගේ සේවිංස් account එකට එන විදියට නැත්නම් සේවිංස් account එකේ තැන්පත් කරලා පස්සේ එන්කෑෂ් වුණාට පස්සේ මුදල් බවට පත් වුණාට පස්සේ ගිණුම හරහා මුදල් ගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. එතකොට එහෙනම් චෙක් පතක් නිකුත් කරන්න පුළුවන් බලය තියෙන්නේ කරන්ට් account holder කෙනෙක්ට විතරක් වුණාට ජංගම ගිණුම් හිමියෙක්ට විතරක් වුණාට චෙක් පතක් ලබා ගැනීමේදී
අනිවාර්යයෙන්ම ජංගම ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය නැහැ කියලා දැන් ඔබ දන්නවා. දැන් අපිට පුළුවන් කතා කරන්න ඊළඟ කාරණාව විදියට චෙක්පත් විවිධ වර්ග තිබෙනවා. එක එක මාදිලියෙන් චෙක්පත් නිකුත් කරන්න පුළුවන්. එකක් තමයි බේරර් චෙක් නැත්නම් ධාරක චෙක්පත්. ධාරක චෙක්පත් කියලා කියන්නේ ඔබ චෙක්පත ලියනකොට අදාළ පුද්ගලයාගේ නම ලියනවා සහ රැඟෙන එන්නාට. හෝ රැඟෙන එන්නාට. සුගත් ලියනගේ නැත්තම් හෝ රැඟෙන එන්නාට චෙක්පත අතැති පුද්ගලයාට පුළුවන් අදාළ බැංකුවට ගිහිල්ලා චෙක්පතේ තිබෙන මුදල් ලබා ගන්න. ඒවට අපි කියනවා ධාරක චෙක්පත් කියලා. තව චෙක්පතක් තිබෙනවා ඕඩර් චෙක්. ඕඩර් චෙක් කියන්නේ විධාන චෙක්පත්. විධාන චෙක්පත් කියන එක අදාළ නම තියෙන පුද්ගලයාට පමණමයි මුදල් බවට පත් කරගන්න පුළුවන්. එතකොට සුගත් ලියනගේ කියන නම තිබුණොත් චෙක්පතේ සුගත් ලියනගේම යන්න ඕන එම චෙක්පතේ මුදල් ලබා ගන්න. අනිත් කාරණාව තමයි post dated check. කියන්නේ ඉදිරි ඩේට් එකක්. කියන ඩේට් චෙක් කියලා කියන්නේ ගොඩක් අය මට ඩේට් චෙක් එකක් දෙන්න මේ මම ඔයාලට බඩු ටික ලැබෙන්න සලස්වන්න. එතකොට මගේ මේ වෙලාවේ account එකේ සල්ලි නැහැ. මම සති දෙකක් ඉස්සරහට ඩේට් එකක් දාලා චෙක් එකක් දෙන්නම්. මාසයක් ඉස්සරහට දාලා චෙක් එකක් දෙන්නම්. මට එහෙනම් බඩු ටික දෙන්න ප්‍රශ්නයක් නැහැනේ කියලා සමහරු කියනවා බහලා ඇති. ඒකෙන් අදහස් වෙන්නේ මේ අවස්ථාවේ ඔබගේ ජංගම ගිණුම මුදල් නැහැ. හැබැයි ඔබට පුළුවන් අද මැයි 20 නම් 5 වෙනි මාසේ 20 නම් 5 වෙනි මාසේ 30 දාලා චෙක් එක ලියනවා. චෙක් එක ලියලා අස්සම් කරලා දෙනවා. අදාළ පුද්ගලයාට දීලා එම ව්‍යාපාරයෙන් අවශ්‍ය භාණ්ඩ ටික ඔබට මිලදී ගන්න පුළුවන්. ඒතකොට චෙක්පත ලබාගත්තු කෙනා උපරිම විශ්වාසයෙන් තමයි මේ චෙක්පත ලබා ගන්නේ. මොකද මැයි 30 වෙනකම් 5 වෙනි මාසේ 30 වෙනිදා වෙනකම් මේ චෙක්පත ලබාගත්තු පුද්ගලයාට මුදල් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ඔහුගෙන් ලබාගත් බඩු ටික ඔබගේ නැත්නම් ඔබ ව්‍යාපාරිකයෙක්ගේ කාලෙවි කරාට පස්සේ මැයි 30 වෙනිදාට කලින් අඩුම මැයි 30 වෙනිදා වෙනකොටවත් account එකට සල්ලි ටික දාලා තියෙනවනේ. මොකද චෙක්පත ලබාගත්තු පුද්ගලයා බැංකුවට යනවා මැයි 30 වෙනිදා. මොකද 5 වෙනි මාසේ 30 වෙනිදා මොකද ඔබ දිනය දාලා තියෙන්නේ 5 වෙනි මාසේ 30 වෙනිදාට. ඒ නිසා ඒ වෙද්දී account එකේ සල්ලි තියෙන්න ඕනේ. ඉතින් ඒ post dated check එකක් නැත්නම් ඉදිරි දාතම check එකක් කියලා කියනවා. දැන් ඉස්සරහ future date එකක් දාලා ලියන check පත් වලට ඒ ගනුදෙනු වෙන්නේ ඉතාමත් විශ්වාසවන්තභාවයේ විශ්වාසයක් තියෙන කෙනෙක් විතරයි ඩේට් චෙක් එකක් ගන්න. තවත් චෙක් වර්ගයක් තිබෙනවා ක්‍රොස් චෙක්. ක්‍රොස් චෙක්. ක්‍රොස් චෙක් කියන්නේ මේක සිංහලෙන් කියනවා අපි රේඛනය කරන ලද චෙක්. රේඛනය කරන ලද චෙක් එක කියලා කියන්නේ විශේෂම දෙයක් නෙවෙයි මේක. ඇත්තටම චෙක් පත ලිව්වට පස්සේ චෙක් පතේ මූණට තරහ පොඩි සමාන්තර රේඛ පොඩි ඉරි කෑලි දෙකක් ගහලා ඔබ දැකලා ඇති. චෙක් ඉරි දෙකක් ගහලා තියෙනවා. මේ ඉරි දෙක ගහලා තියෙන එකෙන් අදහස් වෙන්නේ ඔබට අර අනිත් චෙක්පත් වගේ නෙවෙයි ඉරි දෙකක් ගහලා තියෙන චෙක් එහෙම නැත්නම් ක්‍රොස් චෙක් එහෙම නැත්නම් රේඛනය කරලා ද චෙක්පතක් ඔබට ලැබුණොත් ඔබගේ ගිණුමේ මුදල් මෙම චෙක්පත ඔබ ඕවර් ද කවුන්ටර් සල්ලි ගන්න බෑ. ඕවර් ද කවුන්ටර් කියලා බැංකුවට ගිහිල්ලා චෙක්පත ඉදිරිපත් කළා මේ මට මේකෙන් චෙක් එකෙන් සල්ලි දෙන්න කියලා කිව්වට සල්ලි දෙන්නේ නැහැ. හේතුව චෙක් එක ක්‍රොස් කරලා තියෙන්නේ. ක්‍රොස් කරලා තියෙන චෙක් එකක් ඔබ කරන්න ඕන බැංකු කවුන්ටර් එකේ තිබෙනවා චෙක් ඩිපොසිටඩ් ස්ලිප් කියලා. චෙක් තැන්පතු පත්‍රය කියලා. එතකොට චෙක් පතේ අංකය, චෙක් පතේ වටිනාකම, ඊළඟට බැංකුව මොකක්ද, බ්‍රාන්ච් එක මොකක්ද, ඒකේ ඒ තොරතුරු ටික ෆිල් කරලා ඔබ මේ චෙක් පත ඔබගේ ගිණුමේ ඔබට තිබෙන ගිණුමේ මේක තැන්පත් කරන්න ඕන. තැන්පත් කරාට පස්සේ දවසක් දෙකක් සති අන්තේ නම් ගොඩක් වෙලාවට ඊට වඩා වැඩි දවස් ගාණක් යනවා. සාමාන්‍ය සතියේ වැඩ කරන දවස් දෙකක් හෝ තුනක් ඇතුළත මෙම චෙක් පත මුදල් බවට පත් වෙලා ඔබගේ ගිණුමට ඒ මුදල් ටික එනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ගිණුම හරහා ඔබට මුදල් ලබා ගන්න. ඒකට අපි කියනවා ක්‍රොස් චෙක් කියලා. ඉතින් මේ අපි කතා කරේ විවිධ චෙක් වර්ග පිළිබඳව. දැන් අපි කතා කරනවා චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේ වාසි මොනවද? චෙක්පතක් මගින් ඇත්තටම ගනුදෙනු කරන එකේ වාසියක් තිබෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබ ළඟ නිතර මුදල් තබා ගැනීමේදී තියෙන ලොකු අවදානමක්. කවුරු හරි චෙක් මුදල් ටික ගත්තොත් ඔබට ඒක ඒ පාඩුව විඳ දරා ගන්න වෙනවා. ඒ නිසා අවදානම අඩුයි චෙක්පත් මගින් ගනුදෙනු කරනකොට. මොකද ඔබට ලැබෙන මුදල් ඔබ බැංකු ගිණුමේ තැන්පත් කරලා තිබෙන්නේ. ඔබ ළඟ තියෙන චෙක් පොත විතරයි. චෙක් පොත කවුරු හරි හොරකම් කරා කියලා ඒකෙන් මුදල් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඔබගේ සිග්නේචර් එක ඒ විදියටම ඔබ බැංකුවට දීලා තියෙන සිග්නේචර් එක මොකක්ද කියන එක ඔවුන් දන්නේ නැහැ. චෙක් පත හොරකම් කරපු කෙනා දන්නේ නැහැ. ඒකම ඔබගේ චෙක් පත නැති වුණා කිව්වම මම ඔබට පුළුවන් ඔබ ඒ වගේ දැනගන්නවා නම් බැංකුවට කෝල් එකක් දීලා කියන්න පුළුවන් මගේ චෙක් පත මිස්ප්ලේස් වෙලා තියෙන නිසා මගේ චෙක් වලින් කොහොම හරි බැංකුවට චෙක් පත් ගෙවීම් කරන්න આવොත් ඒවට ගෙවීම් කරන්න එපා කියලා
ඔබට බැංකුවට ඕඩර් එකක් දීලා තිබ්බම ඔබගේ ගිණුමේ තියෙන මුදල් ටික සුරක්ෂිත වෙනවා. ඉතින් ඒක නිසා අවදානම අඩු කරගන්න පුළුවන්. අනිත් ඒ කාරණාව තමයි චෙක්පත් මගින් ගෙවීම් කරාට පස්සේ ලේඛන නඩත්තු කරන්න මෙයාට මෙච්චර ගාණක් ගෙවුව කියලා ලියා ගන්න අවශ්‍ය නැහැ. චෙක්පතේ අර ඉතුරු වෙන කොටසක් ඒ කොටසේ ලියා ගන්න පුළුවන් මෙන්න මේ ගාණ මේ අහවල් දවසේ මෙන්න මේ කෙනාට දුන්නා කියලා. ඒ නැතත් ඔබට බැංකුවෙන් එනවා මාසික අවසානයේ බැංකු ප්‍රකාශන that is called bank statement එකේ ඔබ චෙක් වලින් කී දෙනෙකුට ගෙව්වද මොන දේවල් වලටද ගෙව්ව කියලා මාසයේ අවසානයේ report එකකුත් හම්බ වෙනවා. ඉතින් මේවා තමයි චෙක් පතක් භාවිතා කිරීමේ වාසි. ඒකම අවාසිත් නැතුවාම නොවේ. මොකද චෙක් පතින් මුදල් ගන්න කෙනාට යම් කාලයක් යනවා බැංකුවට ගිහිල්ලා ඒක ඉදිරිපත් කළා. දැන් ක්‍රොස් චෙක් එකක් නම් දවස් කිහිපයක් බලන් ඉන්න වෙනවා. කාලය ටිකක් වැය වෙන එක අවාසි තත්වයක් වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔබට අමතක වෙලා හෝ ඔබ චෙක් පතක් නිකුත් කරා හැබැයි ගිණුමේ මුදල් නොමැති නම් චෙක් එක රිටර්න් වෙනවා. ඒකට කියනවා ඩිසොනර්ඩ් වෙනවා කියලා. චෙක් පතක් රිටර්න් වෙනවා කියලා ඔබ අහලා ඇති. ඒ කියන්නේ ගිණුමේ මුදල් නොමැති වුණාම බැංකුව ගෙවීම් කරන එක නවත්වනවා. ගෙවන්නේ නැහැ. ඒ වෙනුවෙන් ගාස්තුකුත් ඔබගෙන් අය කරනවා. ඒ නිසා චෙක් එකක් රිටර්න් වුණාම ඒකත් ඔබට අවාසියක් වෙන්න පුළුවන්. ඒව තමයි තියෙන අවාසි. එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරේ චෙක් පතක් කියන්නේ මොකක්ද? චෙක් පතක් කියලා කියන්නේ රිටන් ඕඩර් එකක්. කරන්ට් account holder කෙනෙක් බැංකුවට දෙන නියෝගයක් අදාළ පුද්ගලයාට මුදල් ගෙවන්න කියලා. ඒකම අපි කතා කරා චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් කාටද? චෙක්පත් නිකුත් කරන්න පුළුවන් ජංගම ගිණුම් හිමියෙකුට විතරයි. ජංගම ගිණුම් විවෘත කරන්න පුළුවන් කමර්ෂල් බැංකුවක පමණමයි, වාණිජ්‍ය බැංකුවක පමණමයි. අනිත් පැත්තට අපි කතා කරා චෙක්පතක් මගින් චෙක්පතක් ලබා ගැනීම සඳහා ජංගම ගිණුමක් අත්‍යවශ්‍යද නැහැ. ඔබට ජංගම ගිණුමක් අත්‍යවශ්‍ය නැහැ චෙක්පතක් ලබා ගන්න. චෙක්පතකින් මුදල් ලබා ගන්න ඔබට සාමාන්‍ය සේවිංස් account එකක් තිබුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා චෙක්පත් වර්ග. විධාන චෙක්පත්, ධාරක චෙක්පත්, ක්‍රොස් චෙක් කියන්නේ රේඛනය කරන ලද චෙක්පත්, අනික පෝස්ට් ඩේටඩ් චෙක් ඉදිරි දිනයක් දාලා කරන චෙක්පත්. ඒකම අපි චෙක්පත් වල වාසි අවාසි ගැනත් මේ වීඩියෝ එකෙන් කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරනවා කොහොමද චෙක්පතක් හරියටම ලියන්නේ කියලා.